ආයුබෝවන් සුබ දවසක් හැමෝටම. අද නේචන් රෝම් channel එකෙන් මම ඔයාලට කියන්න යන්නේ බෙල්ලන්විල රජමහා විහාරය ගැන. මෙම විහාරස්ථානය පිහිටලා තියෙන්නේ කොළඹ නගරයෙන් කිලෝමීටර් 12ක් පමණ දුරින් දෙහිවල මහරගම ප්‍රධාන මාර්ගයට අසන්න. කොළඹ ඉඳලා දෙහිවලට ඇවිත් එතනින් දෙහිවල මහරගම පාරේ යනකොට බෙල්ලන්විල හන්දියට ආසන්නව තමයි මේ පන්සල තියෙන්නේ. බෙල්ලන්විල රජමහා විහාරය ප්‍රසිද්ධ වෙන්නේ එහි පිහිටි පූජනීය බෝධි වෘක්ෂය නිසා. ඉතිහාසමය වාර්තාවල සඳහන් වෙන විදිහට මෙම බෝධිය ජයශ්‍රී මහා බෝධිය වෙතින් පැන නැගුණායයි විශ්වාස කෙරෙන ශාඛා බෝධීන් 32කින් එකක්. එහි සඳහන් වෙලා තියෙන විදිහට දේවානම්පියතිස්ස රජතුමා විසින් ක්‍රිස්තුපූර්ව 288 දී ජයශ්‍රී මහා බෝධිය රෝපණය කිරීමෙන් පසු දින 7ක් ඇතුළත එයින් ශාඛා 32ක් හටගෙන තියෙනවා. ඒ ශාඛා රටේ විවිධ ප්‍රදේශවල රෝපණය කිරීම සඳහා ප්‍රාදේශීය නායකයන්ට බාර දීලා තියෙනවා. ඒ විදිහට බාර දීපු ශාඛා බෝධියක් තමයි මේ බෙල්ලන්විල බෝධිය. වර්තමානයේ වෙනකොට මේ ශාඛා බෝධීන් අතරින් කිහිපයක් විතරයි හඳුනාගෙන තියෙන්නේ. බෙල්ලන්විල බෝධි වෘක්ෂය ගැන කතා කරනවා නම් අදට මේ බෝධි වෘක්ෂයට වයස වසර 2300කට අධිකයි. මේ බෝධි වෘක්ෂය යටින් ගමන් කරන දරුවෙකුගේ ජීවිතය කිසි දිනක අසාර්ථක නොවන බවට ජනප්‍රවාදවල සඳහන් වෙනවා. ඉතිහාසමය වාර්තාවලට අනුව මෙම විහාරස්ථානයේ කෝට්ටේ රාජධානි සමයේදීත් එනම් බෞද්ධාගම විශාල වශයෙන් වර්ධනය වුණු 6 වෙනි පරාක්‍රම බහු රාජ්‍ය පාලන සමයේදීත් වැදගත් ආගමික ස්ථානයක් ලෙස සැලකලා තියෙනවා. පසුව පෘතුගීසි ආක්‍රමණ සමයේදී මෙම ස්ථානය අතහැර දැමුණු බවට සඳහන් වෙනවා. 1950 වසරේදී තෙන්ගොඩගෙදර හිමියන් විසින් මෙම ස්ථානය නැවත සොයාගත් බවත් කියවෙනවා. කටුවැල දිගේ ගමන් කරන අතරතුර එම හිමියන්ට බෙරහැඩක් ඇසුණු බවත් ඒ පිළිබඳව සොයා බැලීමේදී මේ බෝධි වෘක්ෂය සොයාගත් බවත් ජනප්‍රවාදවල සඳහන් වෙනවා. පසුව උන්වහන්සේ විසින් ගම්වැසියන්ගේ සහයෙන් ප්‍රදේශය පිරිසුදු කර කුඩා සරල විහාරස්ථානයක් ඉදිකරගෙන තිබෙනවා. 1947 වර්ෂයේදී බෙල්ලන්විල ශ්‍රී සෝමරතන හිමියන් ප්‍රධාන නායක හිමි ලෙස පත්වීමත් සමගම විශාල වශයෙන් විහාරස්ථානයේ සංවර්ධන කටයුතු ආරම්භ වූ බවත් උන්වහන්සේගේ අපවත් වීමෙන් පසු බිහි වූ අනුප්‍රාප්තිකයන් විසින් මෙම සංවර්ධන කටයුතු ඉදිරියට කරගෙන ගිය බවත් සඳහන් වෙනවා. මෙහි විහාර සැලසුම් පොළොන්නරු යුගයේ ගෘහ නිර්මාණ ශෛලියට බොහෝ සෙයින් සමාන වෙනවා. විහාර භූමිය තුළ ඇති ප්‍රධාන විහාර මන්දිරයේ බිත්ති චිත්‍ර බුදුන් වහන්සේගේ ජීවිතය සහ බෞද්ධ ඉගැන්වීම් නිරූපණය කරනවා. මෙම චිත්‍ර නිර්මාණය කරලා තියෙන්නේ සෝමබන්දු විද්‍යාපති නම් කලාකරුවා විසින්. මේ විහාරස්ථානයේ ඉතා ප්‍රසිද්ධ මංගයක් තමයි වාර්ෂික පවත්වන ඇසළ පෙරහැර. 1947 වර්ෂයේදී ආරම්භ වෙලා තියෙන මෙම පෙරහැර අද වැනි විට ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ සංස්කෘතික උත්සවයක් බවට පත් වෙලා. මේ පෙරහැර සාමාන්‍යයෙන් පවත්වන්නේ අගෝස්තු හෝ සැප්තැම්බර් මාසවල. ඇසළ උත්සවයට පෙර සතියක් පුරා පිරිත් සජ්ජායනා සහ ධර්මදේශනා පැවැත්වෙනවා. මේ පෙරහැර දේවදූත කුඹල් මල් පාවඩ රන්සිවිලි සහ රන්දෝලි ලෙස අධ්‍යයන කීපයකින් සමන්විත වෙනවා. අවසානයේදී දිය කැපීම සහ දේවදාන කටයුතු සිදු කරමින් මේ උත්සවය අවසන් කරනවා.
මෙම පෙරහැර සඳහා නර්තන ශිල්පීන් වාදකයන් අලංකාර ඇඳුමින් සැරසුණු අලියතුන් සහ බෞද්ධ කොඩි රැගෙන යන භක්තිවන්තයිනුත් සහභාගී වෙනවා. ඒ ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතිය සහ කලාව ප්‍රදර්ශනය කරන වැදගත් අවස්ථාවක් ලෙස සැලකෙනවා. ඒ වගේම විෂ්ණු කතරගම සමන් විභූෂණ නාත පත්තිනි සහ දැඩිමුණ්ඩ යන දෙවියන් වෙනුවෙන් වෙන් වූ දේවාලත් බෝධිවෘක්ෂය වටා පිහිටලා තියෙනවා. සමස්තයක් විදිහට ගත්තාම මේ බෙල්ලන්විල රජමහා විහාරය ආගමික ඉතිහාසමය සහ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථානයක් ලෙස එදා සිට අද දක්වා පැවත එන්නක්. ඉතින් කොළඹ ආවටින් ගමන් ගන්න වෙලාවක ඔබටත් විවේකයක් ලැබුණොත් මේ බෙල්ලන්විල රජමහා විහාරය වැඳ පුදා ගන්න අමතක කරන්න එපා. මේ වගේම වීඩියෝවකින් නැවත ඔබ හමු වෙනතුරු ඔබ සැමට සුබ සතියක්.